එපා. මේ වීඩියෝ එක කරන්නේ මේ පාර සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා උසස් පෙළ ගණිත විෂය ධාරාව අදාරන්න බලාපොරොත්තු වෙන සිසුන්ට සංයුක්ත ගණිත පන්ති මාලාව ආරම්භය කිරීම පිළිබඳව දැනුම් දීම සඳහා. එතකොට මුලින්ම කියන්න ඕන කියන්නේ මගේ සංයුක්ත ගණිත පන්තිවල පන්තිය පවත්වා යන විදිහ ගැන මම පොඩි විස්තරයක් කියනවා. එතන මම විෂය නිර්දේශය තියෙන විෂය නිර්දේශය අනුපිළිවෙලට විෂය නිර්දේශය තියෙන පාඩම් ඔක්කොම ටික උදාහරණ තර සිද්ධාන්ත ටික කතා කරලා උදාහරණ ටික කතා කරලා තව ටියුට් එකේ තියෙන ඔය පොත්පත්වල තියෙන තර පිටරටවල වල ප්‍රශ්න පත්‍රවල තියෙන ගණන් ටික සාකච්ඡා කරලා ඊට අමතරව 2011 ඉඳන් 2025 දක්වා තියෙන උසස් පෙළ විභාග ගණන් ටික පාඩමකට සාකච්ඡා කරනවා. හැම පාඩමකටම සාකච්ඡා කරනවා. එතකොට එක් වාරයට නියමිත පාඩම් ටික ඒ වාරය ඇතුළත අවසන් කරනවා. අවසන් කරලා හැම ටර්ම් ටෙස්ට් එකකටම කලින් ටර්ම් ටෙස්ට් එකට සූදානම් වීම සඳහා වෙනම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකුත් කරනවා ඒකලම. ඔය විදිහට ටර්ම් එකෙන් ටර්ම් එකට තියෙන පාඩම් ටික ඉවර කරගෙන ගිහින්ලා මුළු විෂය නිර්දේශයේම මම සාමාන්‍යයෙන් කියන්නේ විභාගයට මාස 3කට කලින් කියලා. ඒ වුණාට දැන් මේ පාර එහෙම පන්තිය විභාගයට මාස 5කට විතර කලින් ඉවරයි. 5මාරක් විතර වගේ කලින් විෂය නිර්දේශය ඉවර වෙනවා. නමුත් මම සාමාන්‍යයෙන් කියන්නේ මාස 3කට කලින් විෂය නිර්දේශය ඉවර කරනවා කියලා. ඒතර ඒ ඉවර කරලා උසස් පෙළ විභාග විදිහටම ප්‍රශ්න පත්‍ර ටික ලියන්න දීලා පැය 3ක් වෙලාව දීලා ඊළඟට උත්තර සාකච්ඡා කරලා ලකුණු දෙන විදිහත් එක්කම ඒතර ලකුණු ටික බලලා Aද Bද Cද මොකද වෙලා තියෙන්නේ කියන එකත් බලලා එහෙම ප්‍රශ්න පත්‍ර ටිකක් වෙනමම සාකච්ඡා කරන් යනවා උසස් පෙළ විභාගෙ දක්වා. ඒතර ඔය කියන වැඩ ටික කරනකොට ඕනම ළමයෙක්ගෙන් ඒ ළමයාගෙන් ගන්න පුළුවන් හොඳම රිසර්ච් එක ගන්න ඕන වැඩ ටික මම කරනවා. හරි. හොඳම රිසර්ච් එක ගන්න පුළුවන් වැඩ ටික. ඒක ළමයෙක්ගේ A එක වෙන්න පුළුවන්, B එක වෙන්න පුළුවන්, C එක වෙන්න පුළුවන්. ඒතර ළමයාගෙන් ගන්න පුළුවන් හොඳම රිසර්ච් එක ගන්න එක තමයි බලාපොරොත්තු. ඒතර ඒ සඳහා හැම පාඩමක්ම උගන්වනකොට මූලිකම විස්තර කිරීම වලින් පටන් අරන්. ඒතර සිද්ධාන්ත ටික කියලා දීලා සිද්ධාන්ත සාධනය කිරීම ටික කියලා දීලා ඒතර උදාහරණ මට්ටමේ ගණන් ටික ඔක්කොම ටික සාකච්ඡා කරලා ඒතර සුළු කිරීම ටික වෙන වෙනම කතා කරලා ගානක් සුළු කරනකොට පියවරෙන් පියවරට ලියන විදිහ ඒ ලියනකොට ලකුණු හම්බෙන තැන් හම්බෙන්නේ නැති තැන් මොනවද කියන එක විස්තර කර කර තමයි පාඩම ගෙනීම කරන්නේ. ඒතර එහෙම කරපුවාම ඕනම ළමයෙක් මේ විෂය තුළ ක්‍රමානුකූලව දක්ෂයෙක් බවට පත් වෙනවා. ඒතර ඒකට ගොඩ උදාහරණ තියෙනවා. ඒතර එක උදාහරණයක් ඒකට හොඳම උදාහරණය තමයි ගම්පහ මගේ රිවිෂන් පන්තියට ආවා දිනිද්ද සිල්ලා කියලා ළමයෙක්. දිනිද්ද සිල්ලා. ඒතර එයාගේ පළවෙනි වතාවේ ප්‍රතිඵල විදියට තියෙන්නේ A2යි S එකක් තියෙනවා. S එක තියෙන්නේ බයෝ සයන්ස් වලට. ඒතර එයා S එකක් ගන්න මාස 30ක් A level බයෝ සයන්ස් කරනවා. මාස 30කට පස්සේ ඒ සාමාත දෙකක් ෆිසික්ස් කෙමිස්ට්‍රි වල තියෙද්දි බයෝ වලට S එකක් එනවා. ඒතර එයා ඊළඟ පාරත් බයෝ සයන්ස් වලින්ම විභාග ලියනවා. ඒත් ප්‍රතිඵලයේ විදිහට ලැබෙන්නේ A2යි S එකයි. ඒත් S එකේ ඉන්නේ බයෝ සයන්ස් වලටමයි. તો තුන්වෙනි වතාවේදී ළමයා විෂය ධාරාව වෙනස් කරනවා. ඒ කියන්නේ විද්‍යා විෂය ධාරාව ජීව විද්‍යා විෂය ධාරාව අතරලා ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ ලියනවා කියලා තීරණයක් අරගෙන ඉන්දීප ආයතනේ මගේ රිවිෂන් පන්තියට ආවා. ඒතර රිවිෂන් පන්තියට මාස 11ක් ළමයා එක දිගට ආවා. හැමදාම පන්තියට එන පළවෙනි ළමයා. ඔහොම මාස 11ක් ගිහින් මෙයා විභාග ලිව්වා. ඊට විභාග ප්‍රතිඵල ආපුවාම මෙයාගේ රිසර්ච් එක විදිහට ඒ තුනක් තියෙනවා. ඒතකොට දැන් පළවෙනි පාර ජීව විද්‍යාව මාස 30ක් ඉගෙන ගන්නවා S එකක් එනවා. ආයෙ රිවිෂන් එකට ගිහින් මාස 11ක් ජීව විද්‍යාව ඉගෙන ගන්නවා ඒත් S එකක් එනවා. ඒ කියන්නේ මාස 41ක් ජීව විද්‍යාව ඉගෙන ගත්ත ළමයි මගේ තියරි පන්තියට නෙමෙයි රිවිෂන් පන්තියට මාස 11ක් ඇවිල්ලා මැත්ස් වලට එකක් ගන්නවා. ඒතර දරුවා මේ මොරටුව ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ 7 වෙනිය විදිහට දැන් පාස් අවුට් වෙලත් ඉන්නේ. එතකොට දැන් මාස 41ක් බයෝ ඉගෙන ගත්ත ළමයින්ට ඒතර මාස 11න් මැත්ස් ටික උගන්න ගන්න පුළුවන් නම් ඒකක් වෙන විදිහට දැන් ඔය කට්ටිය දරුවනේ මගේ පන්ති මාස 30ක් ඉගෙන ගන්නවානේ. ඒතර මාස 30ක් මැත්ස් මේ ඉගෙන ගන්න ළමයෙක්ගේ ඒ ළමයාට ගන්න පුළුවන් හොඳම රිසර්ච් එක ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒතර ඊට අමතරව ඒතර
ඉසුරු කියන එක්කෙනා කෑගල්ල දිස්ත්‍රික්කේ පළවෙනියා වුණා, ලංකාවේ පළවෙනියා වුණා. ඔය ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කේ පළවෙනියා, කෑගල්ලේ පළවෙනියා, මහනුවර දිස්ත්‍රික්කේ පළවෙනියා, පොළොන්නරුව, අම්පාර, මේ අනුරාධපුර, මාතලේ ඔහොම ගොඩ දිස්ත්‍රික්කවල පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ඔය ඉහළම මට්ටමේ ප්‍රතිඵල ගත්ත ළමයි මගේ පන්ති වලට සහභාගී වෙලා තියෙනවා. හැබැයි මේ ළමයින්ට මම උගන්වන්න ඕන මැත්ස් එක මම උගන්වලා තියෙනවා. ඒ ළමයින්ට ඉහළ ගණිත දැනුමක් එක්ක. ඒ කියන්නේ මම හැමතිස්සෙම මම පාඩමක් උගන්වනකොට ඒ පාඩම අපි ඉංජිනේරු විද්‍යාවේදී පාවිච්චි කරන්නේ මොකකටද කියන එක උගන්වනවා. ඒතකොට ළමයාට සාමාන්‍ය පාඩමක් ඉගෙන ගන්නවට වඩා හරි ආසාවෙන් මේ පාඩම ඉගෙන ගන්නවා. ඒතකොට දැන් ඔය කට්ටියන්ගේ පන්ති ටික මෙන්න මේ විදිහට තමයි පන්ති ටික පටන් ගන්න. ඒතකොට මාර්තු 28 සිකුරාදා පෙරවරු 8ට විද්දින් ආයතනයේ මාතලේ පන්තිය පටන් ගන්න. ඊළඟ මාර්තු 29 සෙනසුරාදා පෙරවරු 8ට ෆස්ට් ක්ලාස් කියන ආයතනයේ කෑගල්ලේ පන්ති පටන් ගන්නවා. ඊළඟ මාර්තු 29 සෙනසුරාදා පස්වරු 1ට නම්බර් 0 ආයතනයේ මහනුවර පන්තිය පටන් ගන්නවා. ඊළඟ මාර්තු 30 ඉරිදා පස්වරු 2:30ට ඉන්දීප ගම්පහ ආයතනයේ පන්ති පටන් ගන්නවා. එතන මේ පන්ති ඔක්කොම ටික භෞතිකව පවත්වන පන්ති. මේ පන්ති ටික. ඊළඟ මේ පන්ති වලට සහභාගී වෙන්න බැරි ළමයින්ට, ඒ කියන්නේ ලංකාවේ වෙන දිස්ත්‍රික් වල ඉන්න ළමයින්ට ඔන්ලයින් පන්තිය පටන් ගන්නවා. මේක ලයිව් ක්ලාස් එකක් විදිහට කරන්න. ඒ කියන්නේ ළමයින්ට එවලේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එවලේ අහන ප්‍රශ්නෙට එවලේ උත්තරේ හම්බෙනවා. ඒතර මේක indeepa.lk කියන වෙබ්සයිට් එකේ නෝයි number 0.lk වෙබ්සයිට් එකේ නෝයි මාර්තු 28 සිකුරාදා ඉඳන් පස්වරු 5:30ට පන්තිය පටන් ගන්නවා. පළවෙනි දවසේ පන්තිය. එදාට අපි ළමයි ඒක සාකච්ඡා කරලා ඒ වෙලාව හොඳ නම් ඒ වෙලාව නැත්නම් ඒ වෙලාව තව පොඩ්ඩක් වෙනස් කරලා පන්ති ටික පවත්වාගෙන යනවා. ඒතර ඔය ටික තමයි දැනුම් දෙන්න තියෙන විස්තරේ. ඒතර අපේ පන්ති ගැන කට්ටියන්ට පුළුවන්. පන්ති ආපු අයියලා අක්කලා ලොකු පිරිසක් ඉන්නවා ලංකාවේ. ඒ ළමයින්ගෙන් අහලා බලන්න පුළුවන්. ඊට අමතරව අපි මේ පාඩම් උගන්වන විදිය ඒ විස්තර ටික මගේ YouTube channel එකට ගියම බලා ගන්න පුළුවන්. ඒතර තව විස්තර ටිකක් ඔක දැනගන්න පුළුවන්. රයිට්. එhmenan හරි. අයිබා.